මට නම් හිතෙන්නේ ගොඩක් මේ රෙස්ටොරන්ට් කරන අය මේ ස්ටොක් එක කවුන්ට් කරන්නේ නැත්තේ කම්මැලිකමට වෙන්න ඕනේ. හැබැයි ඒක කම්මැලිකමට නොකරට ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. Hello everyone. The restaurant master. රෙස්ටොරන්ට් කරන හැටි දන්න සිංහලෙන්. අදත් විශේෂ කාරණාවක් ඉතාමත් ඉක්මනින් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම ගොඩාක් තැන්වලදී කියලා තියෙනවා මේ රෙස්ටොරන්ට් එක ස්ටොක් කවුන්ට් කරන එක. එහෙම නැත්නම් මේ ස්ටොක් ටේකින් එක ඉතාමත් වැදගත් කියලා. සමහරක් වෙලාවට මේකේ තියෙන වැදගත්කම සමහරක් අය දන්නේ නැතුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක කම්මැලිකමට නොකරනවා වෙන්නත් පුළුවන්. මට නම් හිතෙන්නේ ගොඩක් මේ රෙස්ටොරන්ට් කරන අය මේ ස්ටොක් එක කවුන්ට් කරන්නේ නැත්තේ කම්මැලිකමට වෙන්න ඕනේ. හැබැයි ඒක කම්මැලිකමට නොකරට ඒක ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. අද ඉක්මනින්ම කතා කරමු ඒකේ තියෙන ප්‍රධාන වැදගත්කම් මොනවද කියලා. මේ ස්ටොක් එකක් කවුන්ට් කරන එකේ පළවෙනි වාසිය තමයි අපිට අපගේ මේ කොස්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේම ලාභය වැඩි කරගන්නත් පුළුවන්කමක් හම්බෙනවා. ලාභය වැඩි කරගන්න විදිහ තමයි අපි මේ ස්ටොක් එකක් කවුන්ට් කරාට පස්සේ අපි දන්නවා හරියටම කොච්චර ප්‍රමාණයක් ඒ මාසයේ ඇතුළත නැත්නම් ඒ කාල පරිච්ඡේදය ඇතුළත භාවිතා කරලා තියෙනවා. එතකොට මේ භාවිතා වීම වැඩි නම් කරන වැඩේ අපිට තේරුම් අරගන්න පුළුවන් කමක් හම්බෙනවා. අපේ ලාභය අඩු වෙලා තියෙන. එහෙනම් මේ භාවිතා කරන ප්‍රමාණය අපි හරියට පාලනය කරන්න ඕන. ඒත් එක්කම ඒක හරියාකාරයෙන් නිසියාකාරයෙන් කරන්න ඕන කියලා. ඒත් එක්කම තමයි අපගේ මේ වේස්ටේජ් එක කොච්චරක් වෙලා තියෙනවද? ඒත් එක්කම තමයි මේ වේස්ටේජ් එක වෙන්න හේතු මොනවාද? මෙන්න මේ වගේ කාරණා අපිට රාශියක් මේ ස්ටොක් එක කවුන්ට් කිරීම තුළින් අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් හම්බෙනවා. මේ පිළිබඳව විශේෂම වැඩිදුර විස්තරයක් මම තවත් වීඩියෝ එකකින් ගන්න බලාපොරොත්තු වෙන එකත් මේ වෙලාවේ ඉක්මනටම සඳහන් කරන්නට ඕනේ. අනිත් කාරණාව තමයි එහෙම නැත්නම් අනිත් ප්‍රධානම කාරණාව තමයි අපිට මේ සොරකම් වෙන එකයි නහස්තියයි අවම කරගන්නට පුළුවන්කමක් හම්බෙනවා. ගොඩක් අය මේ ෆිසිකල් ස්ටොක් එක කවුන්ට් කරන්නේ නැතුව කරන වැඩේ එක්කෝ සිස්ටම් එකේ තියෙන ස්ටොක් එක හරි කියලා හිතාගෙන ඉස්සරහට යන තැනුත් තියෙනවා. එහෙම නැත්නම් එහෙම ස්ටොක් එකක් පවත්වාගෙන යන්නෙත් නැහැ. මේක ෆිසිකලි කවුන්ට් කරන්නෙත් නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නේ නැහැ අපි ගාව කොච්චර යූස් වෙලා තියෙනවද මේ මාසේ සේල් එක කරන්න කියලා. එතකොට සමහරක් වෙලාවට ඒක නහස්ති වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක හොරකම් කරලා තියෙන්න පුළුවන්. හැබැයි මේක ෆිසිකලි අපි ස්ටොක් එකක් කවුන්ට් කරොත් විතරනේ දන්නේ මෙච්චර ප්‍රමාණයක් ඕපනින් ස්ටොක් එකේ තිබ්බා. මෙච්චර ප්‍රමාණයක් අපි පර්චේස් කරලා තියෙනවා. එහෙමනම් අවසාන තොගය අපි අඩු කරාට පස්සේ ඒ මාසේ භාවිතා කරපු ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් කමක් හම්බෙනවා. ඉතින් ඒ වගේ අපිට ඩේටා එකක් ගන්න විදිහක් නැති වෙනවා අපි මේ ස්ටොක් එක හරියට කවුන්ට් කරේ නැත්තම්. මේ වගේ ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා මේ ස්ටොක් එක අපි හරියට කවුන්ට් කරේ නැත්තම් සිද්ධ වෙන. මෙන්න මේ සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අදට මේ වීඩියෝ එක අවසන් කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු ඇතුව අදරම සමු ගන්නවා මම ලක්මාල් පතිරත්න.